बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं පින්කම සඳහා අපගේ ගෞරවනීය ආරාධනාව පිළිඅරගෙන මේ ආස්ථාවට වැඩම අවදාළ සිබලාපේ දික්කල නාගවනාරාමාධිපති
කොළඹ ඩයස් ප්‍රදේශ පිරිවෙන් විහාරස්ථානයේ ගරු පරිවේනාධිපති ශාස්ත්‍රපති පඬිත අවසරයි අපේ අමරකීර්ති පඬිතහම් පරගම්මන අමරකීර්ති පඬිතහම්දුරන් වහන්සේ විහාරස්ථානයේ වෙනුවෙන් දායක පිරිස වෙනුවෙන් පිතාම ගෞරවයෙන් මේ මොහොතේ පිළිගමු හැම දිනම සාදුකාරයක් දෙන්න හොඳයි. විශේෂයෙන්ම අද දවසේ මේ උදාාරතර පින්කමේ දායකත්වයේ අපේ කල්යාණි ප්‍රදීප දහම් පාසලේ ආචාර්ය මණ්ඩලතුළු දරු පිරිසක් අපේ රංජනී වික්‍රමසිංහ මහත්මයාත් උසලනු ලබනවා. ඉතින් කල්යාණ ප්‍රදීප ධර්ම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයත් දූ දරුවනොත් තමන්ට ආශිර්වාද පිණිසක් මේ පරලෝකයේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට ආදි ගුරු භවතුන්ට පින්පෙත් අනුමෝදන් කරවීමත් දරුවන්ගේ දෙමව්පිය භාරකාර ආදීන්ට පින්පෙත් අනුමෝදන් කරවීමත් ඒ වගේම මෙවර අපස උසස් පෙළ විභාගයේ සඳහා පෙනී සිටින මේ අයගේ පවුල්වල දූ දරු හැම දෙනාටම තරුණයන්ගේ ආශිර්වාද එකතු කිරීමත් අරමුණක් වශයෙන් පවතී. රංජනී වික්‍රමසිංහ මහත්මියගේ අරමුණු හැටියට අපේ ජයරත්න ඉදිරිසිංහ මහත්මයාගේ දෙමව්පියන් වන දනියෙල් අප්පුහාමි මහත්මයා, ඩී.එම්. දිසිනෝනා මහත්මිය, ඒ වගේම රංජනී වික්‍රමසිංහ මහත්මියගේ දෙමව්පියන් වන හෙක්ටර් වික්‍රමසිංහ මහත්මයාට, පද්මිනී වික්‍රමසිංහ මහත්මියට, සෙනවිරත්න බණ්ඩා ඒකනායක සොහොයුරා ඇතුළු පරලෝක සපස්සිය ඥාති හිත මිත්‍රාදීන්ට පින් පැමිණවීම, ඒ වගේම තමන්ගේ දරුවන් වන අකිල, දිනේත්‍රා, ඉරෝෂා, තිලින, කවිස්ක සහ දිල්ක යන අයගේ සියලු අරමුණු සාර්ථක වෙලා ඒ දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය පිණිස සෙත් ප්‍රාර්ථනා කිරීම, සෙනලේ දහස් සුමිරු කියන මොනගුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක භාවයට පත් වේවා කියන ප්‍රාර්ථනාවත් අතිගරු නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් පින්කමේ අරමුණු වශයෙන් පවතිනවා. අපේ පිරිවෙන් විහාරස්ථානයේ කුළුපග දායක පවුලක් හැටියට මාසිකව දන්පැන් පුදමින් අපේ ජයරත්න මහත්මයා, රංජනී වික්‍රමසිංහ මහත්මිය කටයුතු සිදු කරන්නේ කුදු මහත් ආගමික කටයුතු වලදී විහාරස්ථානයේ කටයුතු වලට දායක වෙමින්, සංවර්ධන කටයුතු වල දායක වෙමින් ක්‍රියා කරන කුළුපග දායක පවුලක්. ජයරත්න මහත්මයා අපි බොහෝම ළඟින් ඇසුරු නිසුරු කරන්නේ. ඒ බවත් බොහොම කෘතවේදීව මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් භාවයට පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම අද දවසේ මේ අදිස්ථාන පාම් පූජාමය පින්කම සඳහා වැඩමවදාළ ගෞරවනීය අපේ අවසරයි පරගමන අමරකීර්ති පඬිත හාමුදුරුවෝ විවෝම කල්යාණ මිත්‍රත්වයෙන් ඇසුරු නිසුරු කරන ස්වාමීන් වහන්සේ නමක්. අපේ හාමුදුරුවෝ තෙරුවන් කෙරේ අසීමිත ගෞරවයකින් අසිරිමත් ලෙස පින්කම් සිද්ධ කරන හාමුදුරන් වහන්සේ නමක්. අපි සිද්ධ කරන පින්කම් උන්වහන්සේගේ පින්කම් දිහා බලපුවාම ඒවා මහා දැවැන්තයි. මුළු විහෙර පුරා මල් අතුරලා අසිරිමත් විදිහට ඒ පින්කම් ඉෂ්ට සිද්ධ කරන්නේ. තෙරුවන් කෙරෙහි පුදුම ගෞරවයකින් වහන්සේ හැම කටයුත්තක්ම සිද්ධ කරන්නේ. ඒ වගේ මේ සම්බුද්ධ ශාසනය තුළ තරුණ භික්ෂුන් වහන්සේ නමක් හැටියට බුදුහාමුදුරුවෝ මගේ, දහම මගේ, සංඝයා මගේ කියන අපරිමිත හැඟීමකින් ඒ සියලු කටයුතු සිද්ධ කරනවා. ඒක උන්වහන්සේට ජීවිතේට මහා ආශිර්වාදයක් කළා කියලා. මේ ප්‍රදේශය තුළ බොහෝම ශාසන මාමක හැඟීමෙන් කටයුතු සිද්ධ කරන අපේ පඬිත හාමුදුරුවෝ මේ උතුම් වූ පින්කම අපේ ආරාධනාව බොහොම කාරුණිකව බාර අරගෙන වැඩම කළා. ඒ අපේ අතිගෞරව නායක මාහිම්පාණන් වහන්සේගේ අවසරය ඇතුව අපි මේ සියලු කටයුතු සංවිධානය කරන්නේ. අද දවසේ අතිගෞරව නායක මාහිම්පාණන් වහන්සේටත් නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ පිණිස මේ උතුම් වූ පින්කම් හේතු ආසනාම වේවා කියන ප්‍රාර්ථනාවත් අපේ හදවත් තුළ තියෙනවා. එහෙමනම් අපි මේ සිද්ධ කරන මාහැඟි පින්කමෙන් ජනිත වන උදාාර